ස්පෙයාවිල්ල නම් මම නෑ හරිද ඒවා අමතක කරලා මේ තියෙන ඕකවිල්ල අර වගේ ගාණක් දැන් හරක් පට්ටියක් තියෙනවා මේ හරක් කීයක් කර ඉන්නව නොදන්නා සංඛ්‍යාවක් කකුල් ගාන ගණන් කරාම ඔක්කොම කකුල් 60ක් ඇවිල්ලා තියෙනවා හරක් කීයක්ද ඉඳලා තියෙන්නේ කකුල් ඔක්කොම 60ක් නම් ඉතින් හරක් ඉඳලා තියෙන එක හරකට කකුල් 4ක් යනවනේ එතකොට අර 64න් මෙතන 15ක් නේ හරක් 15ක් ඉඳලා තියෙනවා අර ඒ වගේ අපිට සමහරක් වෙලාවට කකුල් ගාන දීලා හරක් ගාන අහන්න ඒකම තමයි පරමාණු ගාන දීලා අණු ගාන අහන එකේ තියෙන්නේ ත්‍රිවිල් පාක්කයක් තියෙනවා ත්‍රිවිල් පාක් එකේ ඔක්කොම ටයර් ගාන ගණන් කරාම වෙනවා ටයර් අපි හිතමු 60ක් එනවා ටයර් 60ක් එනවා 60 කියන්නේ මේ ස්පෙයාවිල්ල නම් මම නෑ හරිද ඒවා අමතක කරලා මේ තියෙන ත්‍රිවිල් එකේ තියෙන ටයර් ත්‍රිවිල් කියවම දැන් සමහරක් ත්‍රිවිල් තියෙන රෝද හතරක් තියෙන හරිද මොනවද මන්ද නැහැ රෝද හතරේ ත්‍රිවිල් තියෙන හරි ඒවත් නෙමෙයි මේ රෝද තුනේ ඇත්තම ත්‍රිවිල් කියන එක හරි එක ත්‍රිවිල් එක හරි කොහොමරි මේ එහෙම ත්‍රිවිල් පාක් එක්ක ඔක්කොම ටයර්ස් ගන්න ගණන් කරාම ටයර් 60යි ඉන්නවා. එතන තියෙන ත්‍රිවිල් ගන්න ඇහුවම 63 න් බෙදලා අපිට 20යි කියා ගන්න පුළුවන්. ඒකම තමයි මේ තියෙන්නේ.